පැරණි රියදුරු බලපත් අවලංගු කිරීම. මෙහිදී පැරණි රියදුරු බලපත් වශයෙන් අදහස් කරන්නේ අලුත් නොකරන රියදුරු බලපත්. අතීතයේ දීපු යම් බලපත් රියදුරු බලපත් ප්‍රමාණයක් තියෙනවා නැවත නැවත අලුත් නොකරන. අන්නේ බලපත් තමයි පැරණි රියදුරු බලපත් ලෙස මෙහිදී සඳහන් කරන්නේ. පැරණි රියදුරු බලපත් අවලංගු කිරීමේ අදහසක් ප්‍රකාශ වන බැවිනුයි මෙම වීඩියෝව කරන්නේ. පැරණි රියදුරු බලපත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එකවර මෙම රියදුරු බලපත් සියල්ල අවලංගු කළහොත් විශාල අර්බුදයක් ඇති වෙනවා. දළදා වන්දනාව රඳවා ගැනීමේ බද්ධ නිදහස් කිරීම යන අවස්ථාවලදීට වඩා බරපතල අර්බුදයක් තමයි පැරණි රියදුරු බලපත් අවලංගු කළහොත් ඇති වෙන්නේ. අප රටේ රාජ්‍ය නිලධාරීන් ප්‍රායෝගික අවබෝධයක් නොමැති කණ්ඩායමක් නිසා මෙසේ අවලංගු කිරීමට උත්සාහ කිරීමට පුළුවන්. තවත් මෙය අල්ලස් ගැනීමට වංචා දූෂණ කිරීමට හොඳ අවස්ථාවක් වන බැවින් දූෂිත රාජ්‍ය නිලධාරීන් මෙය කිරීමට උත්සාහ කරන්න පුළුවන්. නමුත් රජය ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම පැරණි රියදුරුපත් හිමිකරුවන් වියපත් වීම හේතුවෙන් මරණයට පත්වන බැවින් එම රියදුරු බලපත්‍රද ස්වභාවිකව අවලංගු වන බව සිහිතබාගත යුතුයි. එම බලපත් අවලංගු කර බරපතල අර්බුදයක් හදාගන්නවාට වඩා එසේ නොකර සිටීම වඩා යහපත් බව මගේ හැඟීමයි. මෙසේ අවලංගු කිරීමට හේතුව ලෙස දක්වන්නේ පැරණි රියදුරු බලපත් හිමියම් වියපත් වීම නිසා ඔවුන්ගේ දුර්වලකම් හේතුවෙන් මාර්ග අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බවයි. සාපේක්ෂව ගත් කල මෙය සත්‍යක් නොවන බව මාගේ හැඟීමයි. නමුත් ඒ පිළිබඳ සමීක්ෂණයක් කර ඒ ගැන ලැබෙන ප්‍රතිඵල මත පැරණි රියදුරුපත් අවලංගු කිරීම සුදුසු බව හෙළිවේ නම් එම අවලංගු කිරීම කොටස් වශයෙන් කිරීම සුදුසු ක්‍රියාමාර්ගයයි. ඒ කියන්නේ කොටස් වශයෙන් තමයි අවලංගු කරන්න ඕන. ඒක තමයි මෙහි අදහස් කරන්නේ. එනම් අතීතයේ සිට බලපාන පරිදි එක් එක් වර්ෂයේ නිකුත් කර ඇති බලපත් අවලංගු කිරීම කළ හැක. ඉන් අදහස් කරන්නේ එක් වර්ෂයක නිකුත් කර බලපත් අවලංගු කර එම බලපත් හිමියන්ට නැවත රියදුරුපත් ලබා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඊළඟ වර්ෂයේ නිකුත් කළ බලපත් අවලංගු කිරීම යන ඒ යනාදි පිළිවෙලට මෙය කළ හැකියි. මෙසේ කිරීමට සැලකිය යුතු කාලයක් ගත වුවද එය ඇතිවිය හැකි බරපතල අර්බුදය යම් පමණකට සීමා කරගත හැක. මේ පිළිබඳ ඔබගේ අදහස් කමෙන්ට් තීරයේ දැක්වීමට කටයුතු කරන්න.